බිස්නස් ඇඩ්වයිසර් ජූනියර් channel එකට ආව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉඳලා අපි අලුත් වැඩක් තමයි පටන් ගන්නෙ. ඒ තමයි ලෝකය ගැන වෙනස් විදිහකට හිතන එහෙම නැත්නම් ලෝකය ගැන වෙනස් විදිහකට දකින්න කැමති අයට අවශ්‍ය මඟ පෙන්වීම කරන එක. ඉතින් ඒ හින්දා අපි හිතුවා ඒ සම්බන්ධ ප්‍රවීණයන් එක්ක කතා කරන්න. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ බිස්නස් ඇඩ්වයිසර් ජූනියර් channel නිර්මාතෘ වරලත් ගණකාධිකාරී විරාජ් හේනේගෙදර මහතා. ඉස්සෙල්ලාම ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් ඉස්සෙල්ලාම ඔබතුමාට අපිට පැහැදිලි කරන්න පුළුවන්ද මොකක්ද මේ පටන් ගන්න යන අලුත්ම වැඩේ කියලා? ඔව් අලුත්ම වැඩේ කියලා කියන්නේ දැන් අපි දැකපු දෙයක් තමයි ලංකාවේ පාසල් අධ්‍යාපනය ගත්තොත් එහෙම අපි ඔක්කොම පුරුදු වෙලා ඉන්නේ අර ඉස්කෝලේ වැඩ ටිකක් තියෙනවා අභ්‍යාස එහෙම නැත්නම් ඉස්කෝලෙන් දීපු පොතක් තියෙනවා ඒ පොත අනුව වැඩ ටික කරනවා ගෙදර ගිහිල්ලා ආයෙ හෝම්වර්ක් එක කරනවා ඊළඟ දවසේ උදේ ආයෙ එනවා ඒකල විභාගයක් තියෙනවා ඒ විභාගයේ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙනවා මේ එකම සම්ප්‍රදායක් තමයි යන්නේ ඉතින් මේකත් එක්ක බලනකොට ළමයෙකුට වෙනස් දෙයක් හිතන්න වෙලාවක් ඇත්තෙත් නැහැ මොකද ඒකටම අපි කොටු වෙලා ඉන්නේ ඒක නිසා මේ හැබැයි ලංකාවේ ළමයි ගොඩාක් ක්‍රියේටිව් ඒගොල්ලෝ ගොඩාක් නිර්මාණශීලී ඒ නිර්මාණශීලීභාවය තව වැඩි කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ ඉතින් මේකෙදී අපි බලනවා අපේ මට්ටමින් බිස්නස් ඇඩ්වයිස් එක මේ වෙනකොට ලංකාව ලෝකයේ ගොඩක් ව්‍යාපාර කරන අය දැනුවත් කරනවා. ඉතින් අපි උත්සාහ කරනවා පාසල් ශිෂ්‍යයේ විශේෂයෙන්ම ළමයි කොහොමද ඒ තැනට ගන්න ඒගොල්ලන්ට අවශ්‍ය මනස හදන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මේකෙදි මේ බලන ඔක්කොමලා ව්‍යාපාර කරන්න කියන එක නෙමෙයි අපි කියන්නේ. අපි ඕනම දෙයක් කොහොමද නිර්මාණශීලීව බලන්නේ. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේක ලොකු වැඩක්. ඔයා කලින් කිව්වා වගේ අපි අද පටන් ගන්නවා මේක එක එක අය එනවා ඉදිරියේදී ඇවිල්ලා ඔයාට කතා කරයි ළමෙක් විදිහට ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද විශේෂයෙන්ම නිර්මාණශීලීව දෙයක් ඔයා හිතලා කරන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ මොකද අපි දැකපු ලොකු අඩුපාඩුවක් ලංකාවේ අර දෙයක් හිතලා out of the box කියලා අපි කියනවා කොහොමද දෙයක් නොදකපු දෙයක් ගැන හිතන්න පුළුවන් ක්‍රමය ඔන්නෝක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ ඉතින් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඉවර වෙනකම් මොකද මේකේ ගොඩක් දේවල් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වෙයි ඉතින් මුලින්ම අපිට කියලා දෙන්න පුළුවන්ද ඇයි අපි වෙනස් විදියකට හිතන්න ඕනි කියලා? ඔව් ගොඩක්ම හොඳ ප්‍රශ්නයක් දැන් මම කිව්වෙත් ඒ ගැනනේ ඇයි වෙනස් විදියට හිතන්න ඕන? දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවනේ අර අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා. ඒ කියන්නේ අලුත් දේවල් කරන්නේ නැති ජාතියක් ඉන්නවා නම් ඒගොල්ලෝ කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. හැබැයි අපේ ඉතිහාසය ගත්තොත් එහෙම ලංකාව අපේ හැම පැත්තෙම අපිට ඉතිහාසය ගැන සන්තෝෂ වෙන්න පුළුවන් හැම වෙලාවෙම. ඒ කියන්නේ අපි අදටත් කියන්නේ අනුරාධපුරයේ අපිට මෙහෙම රජ කෙනෙක් හිටියා ඊට කලින් රාවණ ගැන කතා කරනවා අපි සීගිරිය ගැන කතා කරනවා අපි හැමදාම ලෝකේ වෙනස් කරපු මිනිස්සු. ඒකට දැන් අපි ගත්තොත් එහෙම අපි හොඳටම දන්නවා ඔය පරණ ප්‍රාග් ඓතිහාසික වේගය ගත්තත් අපි කතා කරනවා බලංගොඩ මානවයා ගැන. එතකොට ඒගොල්ලන්ගේ තියෙන පුරුදු ගත්තොත් එහෙම මේ විශාල සංස්කෘතියක් ලංකාවේ තිබිලා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි දැන් ලෝකයේ IQ එක ගත්ත මං හිතන්නේ අපි ප්‍රධානම රටවල් ගොඩේ ඉන්නවා. ඒ කියන්නේ හිතලා දෙයක් කරන්න පුළුවන් හැකියාව ගොඩාක් වැඩි ලංකාවේ. දැන් ඇහුවේ මගෙන් ඇයි වෙනස් විදියට හිතන්න ඕන කියලානේ. වෙනස් විදියට හිතන්න ඕන එකම දේ තමයි අර අලුත් දේවල් ලෝකෙට කරන්න ඕන නම් වෙනස් විදියට හිතන්න ඕන. මම මේකට උදාහරණයක් කියන්නම්. දැන් ඕනම දෙයක් වෙනස් විදිහට දැකපු මිනිස්සෙක් තමයි ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ. මම උදාහරණයක් කිව්වොත් දැන් Facebook එක ගමුකෝ අපි සාමාන්‍යයෙන් දන්නේ දැන් පාසල් ළමයි වුණත් දන්නවා Facebook කියලා එකක් තියෙනවා. දැන් ඕක තියෙන ප්‍රශ්නයකට උත්තරයක් නෙමෙයි දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපිට සමහර වෙලාවට අපිත් එක්ක හිටපු යාළුවන්ගේ තියෙන සම්බන්ධතා නැති වෙනවා. දැන් පාසල් ගිහිල්ලා ඉවරනාට පස්සේ ඔයත් එක්ක හිටපු පාසල් යාළුවෝ නැති වෙනවා. හැබැයි ඒගොල්ලොන්ත් එක්ක සම්බන්ධය අදටත් තියාගන්න පුළුවන් Facebook එකේ. කාට හරි පොඩ වෙනස් විදියට හිතෙනවා. දැන් අපි අයිසැක් නිව්ටන් ගමුකෝ. නිව්ටන්ගේ අර අඹ ගෙඩිය දොළුට වැටෙන්නේ ඇපල් ගෙඩියක්ද? ඇපල් ගෙඩියක්. ඇපල් ගෙඩිය ඔලුවට වැටෙන වෙලාවේ අපි නම් මොකද කරන්නේ? එහා පැත්තේ යන ඕක කාලා දාලා නිකන් ඉන්නවා. හැබැයි මේ මිනිස්සුන්ට ඊට වඩා දෙයක් හිතනවා. ඒ හිතපු හින්දා අපි කොච්චර දේවල් කරලා තියෙනවද? ඊට පස්සේ තෝමස් අල්වා එඩිසන් ගත්තොත් එහෙම 999 වතාවක් ෆේල් වුණා කියලා කියනවනේ. අපි නම් මොකද කරන්නේ? 5 වතාවක් ෆේල් වෙනකොට අපි අතාරිනවා. හැබැයි එයා අන්තිමේදීත් කියන්නේ මම වැරදෙන්න පුළුවන් ක්‍රම 999ක් හොයාගත්තා කියලා. ඒ වෙනස් විදියට හිතපු අය තමයි ලෝකේ හැමතැනම වෙනස් කරලා තියෙන්නේ. කාර් එකක් ගත්තොත් හෙන්රි ෆෝඩ් ගත්තොත් හෙන්රි ෆෝඩ්ගේ කතාව කියවලා බැලුවොත් ඒත් එහෙමයි. කාර් එක හොයාගත්ත කොහොමද ෆෝඩ් හදන්නේ කියන එක. ඊට පස්සේ හැම වෙලාවෙම චැලෙන්ජ් එනවා. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ගොඩාක් අපි චැලෙන්ජස් ආවට පස්සේ
ඒක අපි අතෑරලා දානවනේ. ඒක ඔපොචුනිටියක් කරගත්ත මිනිස්සු තමයි හැමදාම දීලා තියෙන්නේ. සරලව කියනවා නම් වෙනස් විදියට හිතපු කෙනා තමයි ලෝකෙ. දැන් අපි නිකන් තව උදාහරණයක් ගමු. බුදුරජාණන් වහන්සේ ගමුකෝ. බුදුරජාණන් වහන්සේ වෙනස් විදියට හිතපු කෙනෙක්නේ. ඒ වෙනස් කරන විදියට හිටපු හින්දා අවුරුදු 2500ක් අද වෙනකන් ඒ ආගම තියෙනවා. ඒතර ලෝකේ හැම තැනම මම මේ කියන එක ඕනම දෙයකට දාලා බලන්න එයා වෙනස් හින්දා තමයි එයාට දේවල් ඇවිල්ලා තියෙන්නේ. පාසලේ ඉන්න ළමයෙක් වෙන්න පුළුවන් ඒ ළමයා දක්ෂම ළමයා කියලා කියන්නේ එයා අනිත් අයට වඩා මොකක් හරි වෙනසක් තියෙනවා. එයා අනිත් අයට වඩා ඉස්කෝලේ වැඩවලට කැප වෙනවා. එක්ක එයා ස්පෝර්ට් කරනවා. එයාගේ මොකක් හරි වෙනසක්. මෙන්න මේ වෙනස හැමෝම ළඟ තියෙනවා කියලා මං කියන්නේ. ඒක හදන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපේ මේ වීඩියෝ සීරීස් එක ඉවරනකොට ඔයාට හිතෙයි එහෙම කොහොමද හිතන්නේ කියන එක උගන්වන්න තමයි අපි try කරන්නේ. එතකොට නිර්මාණශීලී මනසක් කියන්නේ මොකද්ද? ඔව් නිර්මාණශීලී මනසක් කියන්නේ දැන් අර මම අර කියපු එක කතාවටම තමයි ආයෙ එන්නේ out of the box thinking කියන එක. නිර්මාණශීලී මනසක් කියලා කියන්නේ තියෙන දේවල් එක්ක අරගෙන ඔයා කොහොමද අලුත් දෙයක් හිතන්නේ. හැබැයි ඒ අලුත් දේ හිතන්න එකපාර බෑ. ඒකට ඔයාට ගොඩක් දැනුම ඕන. ඒ දැනුම ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි පොත් කියවන එක. අපිට පොත් කියවුවොත් ඒ අදාළ පුද්ගලයාගේ අත්දැකීම් අපිට ගන්න පුළුවන්. එතකොට පාසල් යන ශිෂ්‍යයෙක් නම් අනිවාර්යෙන් පොත් කියවන්න. මට මතක් වෙනවා මම මහනුවර තියෙන පෞද්ගලික විද්‍යාලයක මහනුවර තියෙන විද්‍යාලයකට ගිහිල්ලා එක සෙෂන් එකක් කරනවා. එතකොට එක දරුවෙක් මම කියන්නේ මොකද්ද මම ලෝකේ අලුත් දේවල් ගැන කතා කරනවා මම ඉලොන් මස්ක් ගැන කතා කරනවා අලුත් දේවල් කතා කරනකොට මම කතා කරලා ඉවර වෙනකොට එයා එතනින් එහාට විනාඩි 10ක් විතර ඒකේ අලුත් තත්ත්වය ගැන කතා කරා මම එදා තමයි ගොඩක්ම සන්තෝෂෙන් ඉස්කෝලේකට ගිහිල්ලා එළියට ආවේ හේතුව මට හිතා ගන්න බැරි වුණා පාසල් ළමෙක් මෙච්චර දන්නවද කියලා ඒ කියන්නේ මම කතා කරන්න ගියොත් එහෙම නියුරෝලින්ක් ගැන ඉලොන් මස්ක්ගේ එයා නියුරෝලින්ක් පටන් ගත්ත තැන ඉඳලා මට කියන්න පටන් ගත්තා. මම වාහනයක් ගැන කිව්වහම වාහනේ පටන් ගත්ත තැන ඉඳලා එයා කියනවා. ඒ වගේ අති දක්ෂ ළමයි ඉන්නවා. පළවෙනි දේ තමයි කියවන එක. පත්තරයක් හම්බුණත් පොතක් හම්බුණත් හැම එකකින්ම කියවලා ලොකු දැනුමක් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපිට මේ අත්දැකීම් ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඔයාගේ ජීවිතයේ එක එක වෙන සිද්ධි. උදාහරණයක් විදිහට අපි කියනවා ක්‍රීඩාවක් කරන්න කියලා. ක්‍රීඩාවක් කරනකොට ලොකු අත්දැකීම් ගොඩාක් ගන්නවා. ක්‍රීඩා කරන්නේ දිනන්නම නෙවෙයිනේ. දිනන්නම නෙවෙයි ක්‍රීඩා කරන්නේ. ඒ අතරින් දැන් උදාහරණයක් අපි කණ්ඩායම් ක්‍රීඩාවක් කරනකොට අපි ඉගෙන ගන්නවා පෙරදුනහම කොහොමද වැඩ කරන්නේ. අපි හැමදාම දිනන්නේ නැහැ. තනි මොන අපි දැන් පුළුවන් තරම් මම කියන්නේ ළමයි ක්‍රීඩා කරන්න කියලා. හැම කෙනෙක් පුළුවන් නම් පුළුවන් තරම් උපරිම ක්‍රීඩා කරන්න. ඒ ක්‍රීඩා කරන්න දැන් මේකේ ලොකු මනෝවිද්‍යාත්මක සංකල්පිකුත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා අර වැඩිපුර දඟලන ළමයි කලින් නිදා ගන්නවා කියලා. එහෙම ක්‍රමයක් එහෙම සාමාන්‍ය සමාජයේ මතයකුත් තියෙනවා. ඒකේ ලොකු සයන්ටිෆික් පැත්තක් තියෙනවා. සයන්ටිෆික් පැත්ත තමයි අර වැඩිපුර දඟලනකොට එයා හරි ක්‍රියාශීලී. එතකොට එයාට රෙස්ට් එක ඕන. හැබැයි මේ දඟලන දැඟලිල්ලත් එක්ක එයා හරි ක්‍රියේටිව් වෙනවා ඊට පස්සේ. ඒකින්ද තමයි පොඩි ළමයින්ට ඕන තරම් සෙල්ලම් කරන්න කියලා කියන්නේ. ඉතින් පාසල් යන කාලේදී මේවා හරි ඇක්ටිව් වුණොත් ඒ කියන්නේ තියෙන හැම ස්පෝර්ට් එකක්ම පුළුවන් නම් කරන්න. එතකොට ඔයා එකතු කරගන්න අත්දැකීම් ගණනාවක්. කොහොමද පරාජය වුණාම මුහුණ දෙන්නේ? කොහොමද දිනනකොට? කොහොමද එක එක තරංගයෙන් තමන්ගේ කොටස් ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා. අනිත් එක තමයි අර නිර්මාණශීලී වෙන්න නම් මම දැන් ක්‍රම දෙකක් කිව්වා. එකක් පොත් කියවන්න. ඉස්කෝලේ පොත් ටික විතරක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා පත්‍රයේ ඉඳලා හැමදේම කියවන්න ඕන. දෙවෙනි එක තමයි ස්පෝර්ට් කරන එක. තව නිර්මාණශීලී වෙන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි ඒක එච්චරම මේ අම්මලා එකග වෙන්නේ නැති වෙයි ෆිල්ම්ස් වගේ බලන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම් ඒකට අපි හැරි පොටර් ගත්තොත් එහෙම දැන් කාටවත් එහෙම හැරි පොටර් වගේ හිතුන්නේ නැහැ නේ. මං කිව්වා අර වෙනස් විදියට හිතන කෙනෙක් නේ හැමදේම දැන් හැරි පොටර් ගේක බලනකොට අපිට තේරෙනවා කොච්චර පිස්සු දේවල්ද මේ කියලා. සාමාන්‍ය වෙන්නේ නැති දේවල්නේ කරන්නේ නේද? එතකොට අපි ගත්තොත් එහෙම ඩොක්ටර් ඩූලිටල් ළඟදී බලපු ෆිල්ම් එකක් මම හිතන්නේ. ඒ ෆිල්ම් එක බැලුවොත් එහෙම සත්තුත් එක්ක කතා කරන ඩොක්ටර් කෙනෙක් ගැන කතා කරනවා. එහෙමයි පිස්සු අදහස් එනවා නේද? ඒක තමයි හරි වටින්නේ. දැන් බලන්නකෝ අපි දැන් ඕක හිතුවා නම් එහෙම බල්ලොත් එක්ක කතා කරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා කියලා ෂුවර් එකටම පිස්සෙක් කියලා අපිව දානවා. හැබැයි ඒ ෆිල්ම් එක තමයි අද මිලියන ගාණක් බලන්නේ. අන්නේ නිර්මාණශීලී. ඒ කියන්නේ කෙනෙකුට හිතන්න පුළුවන් නම් මම මේකට ඉස්කෝල වලට ගියාම හොඳ උදාහරණයක් දෙනවා මේකට. පුළුවන් නම් මම මේ කියන එක කරලා බලන්න. දැන් අපි මේ අර තොප්පි වෙලෙන්දේ කතාව දන්නවනේ. තොප්පි වෙලෙන්දේ කතාවේදී වෙන්නේ මොකද්ද? තොප්පි ටික අරගෙන ගිහිල්ලා ඊට පස්සේ රීලා
එයාගේ තොප්පි ටික ගත්තට පස්සේ තොප්පිය වෙලෙන්දා මේ එයාගේ තොප්පිය උඩට දැම්මට පස්සේ වඳුරු ටිකත් එයාලා ළඟ තියෙන තොප්පි ටික පල්ලෙහාට දානවා. ඔව්. දැන් අපි හැමෝම දන්න කතාව ඕකනේ. මම ඔක ඉස්කෝලේකට ගිහිල්ලා කිව්වා ඔය තොප්පි කතාව වෙනස් විදිහට කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද කියලා. ළමයි 5ක් විතර නැගිටලා මේ තොප්පි කතාව සම්පූර්ණ වෙනස් කරා. ඔයා try කරලා බලන්න. දැන් අපි හැමදාම දන්නේ තොප්පිය ගැහුවට පස්සේ වඳුරා අනිත් පැත්තට තොප්පි ටික ගැහුවා කියලානේ. ඕක අනිත් පැත්ත උනා නම් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. අර මේ තොප්පි වෙලෙන්දට ඒ තොප්පියත් නැති වෙනවා. කවුරු හරි කෙනෙකුට හිතන්න පුළුවන් නම් තොප්පි වෙලෙන්දගේ කතාව තොප්පිය විසික් කරාට පස්සේ ඒ තොප්පියත් වඳුරු දාගෙන ගියොත් අර මනුස්සයාට මොකද වෙන්නේ? අන්න ක්‍රියේටිව් තින්කින්. අන්න එතනින් ස්ටෝරි එකක් හදනවා. දැන් මම මේ කියන්නේ පුළුවන් නම් ඉබ්බයි හාවගේ රේස් එක තියෙනවනේ. දිනන්නේ කවුද? ඉබ්බා. අපි කතාව වෙනස් කරමුද හාව දිනනවා කියලා. අන්න එක තමයි ක්‍රියේටිව් කියන්නේ. ඒතර හාව දිනන්න ඔයා කතාව හදන්න ඕන. එතකොට මේකට අපි කියනවා චැලෙන්ජ් කරනවා කියලා. ඒ කියන්නේ හැමදේම වෙන දෙයට වඩා වෙනස් විදිහට කෙනෙක් හිතන්න try කරනවා. අර තෝමසල් මේ කවුද? අයිසෙක් නිව්ටන් උනේ එහෙමනේ. දැන් ගහ ඔළුවට අර ඇපල් ගෙඩිය වැටෙනකොට මිනිස්සයා හිතුවේ ඇයි පල්ලෙහාට වැටුනේ? අර වෙනස් විදිහට හිතලා තියෙන්නේ. මේ හැම එකටම චැලෙන්ජ් කරොත් දැන් කෙනෙක් කිව්වොත් එහෙම උඹට නම් බෑ කියලා මට එහෙනම් පුළුවන්. උඹට මේක පුළුවන් නම් බෑ කියලා හිතන්න එපා. ඒක මම කියන්නේ බෑ කියන එකට වඩා අපි try කරන හැම වෙලාවෙම දෙයක් කෙනෙක් දැන් ඒක හරි වටින දෙයක්. ඒ කියන්නේ දැන් challenge කරන කියවොත් එහෙම. දැන් business advisor channel එකේ අපි ළඟදී ගියා electronic device එකක් export වෙන්න. සිංහලෙන් කිව්වා නා තම්සෙලා ඉස්සේ වැඩක් නැහැ. බලනකො ලංකාවට අයියෝ තම්සෙලා කතාව පවණයි කිව්වා. ඒ chance එක තමයි මේ අවුරුදු 11ක් වෙනවා දැන්ට ෆැක්ටරියට. Evis කියලා brand එකක් හැදුවා, Octa කියලා brand එකක් හැදුවා. එතුමට හිටපු ජනාධිපතිවරයෙක් ඇවිල්ලා කියනවා එයා ඒ කතා මෙයාව හම්බෙච්ච වෙලාවකදී මේ ලංකාවේ කිසිම බ්‍රෑන්ඩ් එකක් නැහැ කම්පියුටර්ස් වලට කියලා. ඊට පස්සේ එතුමා ගිහිල්ලා හම්බෙලා කියනවා සර් මම මෙහෙම පටන් ගන්න යනවා කියලා. එතකොට කියනවා තාමසලාට ඔහොම දෙයක් කරන්න බෑ කියලා. ඒ චැලෙන්ජ් කරනකොට එයා හිතා ගන්නවලු නෑ මං කවදා හරි කරනවා කියලා. කවුරු හරි චැලෙන්ජ් කරනවා නම් ඒක තමයි ක්‍රියේටිව් වෙන්න හොඳම ක්‍රමය. එතකොට අපි ඒ වෙලාවේ පොඩක් ඒක කරන්න අපි try කරනවා නේ. හරි දැන් මම අහ ප්‍රශ්නට උත්තරේ ක්‍රියේටිව් වෙන්න ඕන නිර්මාණශීලී වෙන්න ඕන ලෝකෙ වෙනස් කරනවා නම් නිර්මාණශීලී වෙන්නම ඕන. එහෙම නැතුව කිසිම දෙයක් කරන්න බෑ. උදාහරණයක් විදිහට මම කිව්වොත් පාඩම් කරනකොට හැමෝම පාඩම් කරන්නේ එකම විදිහටනේ. ඔයා නිර්මාණශීලී වුණොත් ඊට වඩා ඉක්මනින් පාඩම් කරන්න පුළුවන්. ඒ කරන ක්‍රමයේ ගැන ගන්න ක්‍රම ටික මම කිව්වා. එකක් පොත් කියවලා ඒ අත්දැකීම ගන්න පුළුවන්. අනිත් එක ඇක්ටිව් වෙන එකකින්. ඒ කියන්නේ ස්පෝර්ට්ස් කරන එකකින්. තුන්වෙනි එක ෆිල්ම්ස් බලලා හැබැයි මේ ෆිල්ම් කියලා කියන්නේ මං කාටුන් නෙවෙයි. ඒ කියන්නේ මේ විදිහට ලෝකෙ වෙනස් කරපු සමහර ෆිල්ම් තියෙනවා. මේ ෆිල්ම් හැම එකේම ගොඩාක් දේවල් අපිට තියෙනවා. දැන් ඉස්සර පොතක් කියනකොට වඩා ෆිල්ම් බලන එක ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේ ගැනම මේ වැඩිහිටියන්ට ෆිල්ම් එකකුත් තියෙනවා. අර ලංකාවේ එක ගියේ ධර්ම යුද්ධය කියලා. ඕක මේ ලෝකේ රටවල් ගාන කියන්නේ ඉන්දියාවේ මේ හින්දි වලින් දෙමළෙන් මේ ෆිල්ම් එක තියෙනවා. මතක නම් ඒකේ ඒ තාත්තා පොත් කියවලා නැහැ. ඒ තාත්තා අත්දැකීම් ගන්න තනිකර ෆිල්ම් වලින්. එයා ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. හැබැයි ෆිල්ම් වලින් තමයි අත්දැකීම් ටික ගන්න. මේක ඉන්දියාවෙත් හින්දි දෙමළෙන් ඔය හැම භාෂාවෙම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඕක හරි ඕපන්ලි කතා කරන්න කැමති නැහැ ළමයි ඉස්සරහා. ළමයි ෆිල්ම් බලන්න පුරුදු කරනවා කියලා. හැබැයි ෆිල්ම් කියලා කියන්නේ පොත් වගේම අත්දැකීම් ගන්න පුළුවන් එක ක්‍රමයක්. ඒ ෆිල්ම් එකේ එක කොටසකින් මේ කොටස මට වැරදුනා මෙතනින් ගන්න පුළුවන් කියලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක්. ඉතින් ක්‍රම ගොඩාක් තියෙනවා. මම කියන්න ගියේ නිර්මාණශීලී වුණොත් තමයි අපිට ලෝකේ දිනන්න පුළුවන් වෙන්නේ. ඒක පාසල් ශිෂ්‍යයෙකුට ගොඩක්ම වැදගත් වෙනවා. කරන ස්පෝර්ට් එකෙන් Tamanට ලෝකෙම එක වෙන්න ඕන නම්. එතකොට අධ්‍යාපනයෙන් ප්‍රධාන ස්ථානයකට යන්න ඕන නම්, ඒ කියන්නේ උඩම තැනට යන්න ඕන නම් නිර්මාණශීලී වෙන්නම ඕන. ඉතින් මේ වෙනස් විදියකට හිතනකට නිර්මාණශීලී කියන්නේ. එතකොට ව්‍යවසායකත්ව මනසක් කියන්නේ මොකද්ද? ඔව් දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ මොකද්ද නිර්මාණශීලී මනසක් කියන්නේ කියලා. දැන් ඊළඟ හොඳ ප්‍රශ්නයක් අහුවි මොකද්ද ව්‍යවසායකත්ව මනසක් කියන්නේ කියලා. දැන් නිර්මාණශීලීකේදී උනේ අපි ටිකක් වෙනස් විදියට හිතනවා. මං හිතන ක්‍රම ගැන කිව්වා. ගොඩක් දේවල් කිව්වා. ව්‍යවසායකත්ව මනසක් කියලා කියන්නේ අපිට අවස්ථා වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. හැබැයි දැන් නිර්මාණශීලී කෙනා අදහස එනවා එයා එහෙම ඉන්නවා. ව්‍යවසායකත්ව මනස තියෙන කෙනාට එයාට පේනවා අවස්ථාවන් පෙනුනට පස්සේ මෙයා ඒක ක්‍රියේටිව් විදියට හිතලා ඒකට ඇක්ෂන් එකක් ගන්නවා.
මං කියන වැඩේ තේරෙනවනේ. අපි නිකන් හිතමු දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් පාසල් යන ළමයෙකුට හිතෙන්න පුළුවන් මට පුළුවන් දැන් ලස්සන අපි හිතමු බුක්මාර්ක් එකක් හදන්න කියලා. දැන් ක්‍රියේටිව් අයිඩියාස් එනවා ගොඩක් අයට. හරි දැන් එනවා හරි මෙහෙම හදන්න පුළුවන් මෙහෙම හදන ගොඩක් දේවල් හිතනවා. හැබැයි ව්‍යවසායකත්ව මනසක් තියෙන කෙනා එයාට ඔපචුනිටිස් පේනවා. ඔපචුනිටිස් කියලා එයාට පේනවා ඉස්කෝලේ ළමයි මෙච්චර ගාණක් ඉන්නවා. අපේ පාසලේ ළමයි 2500ක් ඉන්නවා. 2500 හැමෝටම බුක්මාර්ක් එකක් දෙයි ගන්න පුළුවන් වුණොත් මට එතන මාකට් එකක් තියෙනවා කියලා එයාට පේනවා. ඒ කියන්නේ විකුණ ගන්න කට්ටිය ඉන්නවා. අන්න ඔපචුනිටි එකක් එයා දැක්කා. ඔපචුනිටි දැක්කට පස්සේ එයා හිතනවා දැන් එයා ක්‍රියේටිව් වෙනවා. හරි මිනිසුන්ට ඕන මේක. එහෙනම් මම මේක ක්‍රියේටිව් අදහසක් එනවා. නිර්මාණශීලී මනසක් එයාට තියෙනවා. වැදගත්ම දේ තුන්වෙනි එක. මේක ඇක්ෂන් එකක් විදිහට ගන්න. ඒ කියන්නේ මේ වැඩේ කරනවා. ඕක තමයි ව්‍යවසායකත්ව මනසක් කියලා කියන්නේ. ඉතින් අපි තව උදාහරණයක් ගමුකෝ. දැන් පාසලේ මේක ඕනනම් කරලා බලන්න පුළුවන්. දැන් ළමයින්ට පාසලෙන් ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නනේ ලොකු බෑග් එකක් අරන් යන්න වෙනවා. අන්න ප්‍රශ්නයක්. අන්න එතකොට ව්‍යවසායකත්ව මනසක් තියෙන කෙනා හිතනවා මෙන්න ඔපචුනිටියක්. මොකද්ද ඔපචුනිටිය? බර වැඩි, කොඳු කැඩෙනවා. කොඳු සමහරලාට වෙනම ලෙඩ හැදෙනවා මේකට. ඒකින්ද කොහොමද කරන්නේ? අන්න එයා හිතනවා හොඳ ක්‍රමයක්. මොකක් හරි අලුත් ක්‍රමයක් හිතනවා. මේ ක්‍රමය ඔයා හිතන්න ඕන. මම උදාහරණයක් කියන්නේ. ඒතර එයාට එනවා ඔළුවට අදහසක් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔපචුනිටි එක දැක්කා එයා දකිනවා මේක කරොත් ලංකාවේ ස්කෝල් කීයක්ද? මිලියන 10ක් මං හිතන්නේ පාසල් ශිෂ්‍යෝ නෑ මිලියන 4ක් මං හිතන්නේ පාසල් ශිෂ්‍යෝ ඉන්නවා ලංකාවේ. එතකොට මිලියන 4ක මාකට් එකක් තියෙනවා. ඒතර මේ බෑග් එක කොහොමද හදන්නේ? අන්න එයාට ක්‍රියේටිව් දැන් එකක් අවස්ථාව දැක්කා. එයා ක්‍රියේටිව් වුණා, නිර්මාණශීලී වුණා. 3 වැඩේ කරන්න පටන් ගන්නවා. එයා ඊට පස්සේ මේ වගේ බෑග් එකක් හදලා විකුණන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා පාසල් ව්‍යවසායකයෝ ගොඩාක් ඉන්නවනේ මෙහෙම නිර්මාණශීලී දේවල් කරන. මම නිකන් මෙහෙම අහන්නම්. දැන් පාසල් ළමයිට තියෙන ප්‍රශ්නයක් මම නිකන් කියන්න. මොකක් හරි ප්‍රශ්නයක්. දැන් ඔයාගේ ඉස්කෝලේ තියෙන ළමයින්ට තියෙන ප්‍රශ්නයක් මොකද්ද? විභාගයට ලකුණු ගන්න එක. විභාගයට ලකුණු ගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. හරි. එහෙනම් ඔන්න ඔයාට දැන් ඔයා දැන් ව්‍යාපාරික මනසක් එහෙම නැත්නම් ව්‍යවසායකත්ව මනසක් තියෙනවනම් මට පේන්නේ කොටස් 3යි. එකක් මට පේනවා අවස්ථාවක්. මොකද්ද? ළමයි ඉන්නවා මිලියන 4ක්. හරි. මේ ඔක්කොටම ප්‍රශ්නයක් තියෙනවා විභාගයට ලකුණු ගන්න එකේ ප්‍රශ්නයක්. අන්න අවස්ථාවක්. දැන් ක්‍රියේටිව් වෙන්න එපා. ක්‍රියේටිව් ඔන්න ඔයාට හදන්න පුළුවන් දැන් ඉන්නේ පන්තියත් එක්ක එක පාඩමට ෂෝට් නෝට් ගහනවා ඔයා. ෂෝට් නෝට් ගහලා පොඩි පොතක් ගහනවා. දැන් එතකොට හිතන්නකෝ මේ පන්තියට හැම විභාගයකටම කලින් ෂෝට් නෝට් තියෙන පොතක් තියෙනවා. අන්න ක්‍රියේටිව් අයිඩියා එකක් ආවා. අයිඩියා එක අවිලා නිකන් ඉන්නේ නැහැ. ඒක print කරලා පොතක් විකුණනවා. දැන් විකිනේද නැද්ද? අන්න ඔකට තමයි කියන්නේ ක්‍රියේටිව්. එහෙම නැත්නම් බිස්නස් මයින්ඩ්ස්. එහෙම නැත්නම් අනිත් ඒ හොඳටම කියන්නේ බිස්නස්මන් සහ මේ ඔන්ටර්ප්‍රීනර් එහෙම නැත්නම් ව්‍යවසායකයා කියන්නේ දෙන්නේ. ඕක ඉස්සල්ලාම ඔලුවට අපි දාගන්න ඕන. ඔයා අඹගෙඩි 10ක් රුපියල් 100කට අරගෙන රුපියල් 1ක් රුපියල් 20 ගාන විකුණවුවොත් ඔයා බිස්නස්මන්. එතන කරනවා ලාභයක් ගන්නවා. හැබැයි ඔයා අඹ ටිකම අරගෙන අඹ වලින් ජූස් එකක් හදලා ඔයා ලස්සන බොටල් කරලා ඔයා වෙන රටකට විකුණනවා. නැත්තම් ඔයා ජූස් හදලා නැත්තම් අඹ වලින් වෙන මොකක් හරි එකක් හදලා නිර්මාණශීලී දෙයක් හදලා විකුණනවා. අන්න ව්‍යවසායකයා. ලංකාවට මේ දෙගොල්ලම ඕන. හැබැයි වැඩිපුරම ඕන ව්‍යවසායකයෝ. ඒ කියන්නේ අර ඕන කෙනෙකුට බඩුවක් අරගෙන විකුණන්න පුළුවන් නේ. ඕන ළමයෙකුට කඩයක් දාන්න බැරිද? ගොඩක් දුරට පුළුවන්. ගොඩක් දුරට පුළුවන්. හැබැයි අර විදියට හිතලා ක්‍රියේටිව් මම මේ කතා කරන්නේ අර මේ ව්‍යවසායකත්ව මනසක් කියන එක. එයාට හැම වෙලාවෙම ඔපචුනිටිස් පේන්නේ. පාරේ ගියත් පේන්නේ ඔපචුනිටිස්. ළමයෙක්ගේ සපත්තුව එක පැත්තයි ගෙවෙන්නේ කියලා දකිනවා. අන්න ඔපචුනිටියක් පේනවා. එයාට හිතෙනවා මට බැරිද සපත්තුවක් ගෙවෙන්නේ නැතිව හදන්න. අන්න එයා හදනවා. තේරෙනවද? එයාගේ වෙනස අර ව්‍යාපාරිකයා කියන එක නා කරන්නේ ගන්නවා කීයට හරි ලාභයක් තියලා විකුණනවා. එහෙමයි නෙමෙයි අපිට ඕන. අලුත් දේවල් දැන් අපි දන්නවා පික්මී තියෙනවා. පික්මී එක ගන්නේ ඌබ කියන concept එකෙන්. ඌබ කියන එක ලෝකේ. ඉතින් මේ මිනිස්සු හිතුවා ඌබ කියලා එකක් අපිට වාහනත් නැහැ. ඒගොල්ලන්ට වාහනත් නැහැ. හැබැයි අනිත් වාහන පොඩි ඇප් එකක් හැදුවා. ඇප් එකකින් ඕන වෙලාවක ඉඳලා වාහනයක් බුක් කරන්න පුළුවන්. ඒතකොට මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට තමන්ගේ වාහනයක් ගන්න සල්ලි නැහැ. ඒක ලංකාවෙත් මේ වෙලාවේ සාර්ථකයි මේ වැඩේ. ඒ කියන්නේ පික්මී ලංකාවේ ගොඩක් සාර්ථක. එතකොට අවස්ථාව දැක්කා. ක්‍රියේටිව් අදහසක් ආව ඇප් එකක් හදන්න ඕන කියලා වැඩේ කරා. අන්න ව්‍යවසායකත්ව මනසක්. ඉතින් මේ ඕක තමයි වෙන්න ඕන. ඉස්කෝලේදීත් ඔයාට ඕන තරම් ඔපචුනිටිස් පෙයි. අර ඉස්කෝලේ තියෙන ප්‍රශ්නෙට
ඒක ක්‍රියේටිව් විදිහට කරන්න ව්‍යවසායකත්ව මනසක් කියලා කියන්නේ ඒක කන්වර්ට් කරගෙන ඒක කරනවා කියන එක. ඒ වගේම මේ ව්‍යවසායකත්ව මනස තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ව්‍යවසායකත්ව මනසක් කියන අයගේ ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒකෙන් මම එකක් කිව්වොත් අපි ඉංග්‍රීසියෙන් කියනවා කියුරියොසිටි කියලා. ඉතින් ඒකේ අදහස තමයි අපි කුතුහලයේ ඉන්නවා කියලා. ඒ කියන්නේ කුතුහලය කියලා කියන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ? මෙහෙම කරොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? අපි හැම වෙලාවෙම කුතුහලයෙන් ඉන්නේ. මේක තමයි මේ ව්‍යවසායකත්ව මනසක් තියන අයගේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඒ කියන්නේ පාරේ ගියත් බස් එකේ හිටියත් නිදාගෙන ගියත් ඔලුවට එනවා එක එක පිස්සු අදහස්. ඒ පිස්සු අදහස් වැඩ කරනවා. කියුරියොසිටි කියන්නේ ඒකයි. ඒ කියන්නේ හැම වෙලාවෙම හීන දකින්නවා, දවල් හීන දකින්නවා, පේනවා එක එක දේවල්. මොකක් හරි ඉස්කෝලේ යන ගමන් ලයිට් එක ඕෆ් වුණත් ලැබ් එකේ එයාට අලුත් දෙයක් හිතෙනවා. ලයිට් එක ඕෆ් වුණා නම් මට එයාට කොළුවට එන්න පුළුවන්, මට ලයිට් නැතුව වැඩ කරන්න පුළුවන්, කොහොමද හදාන්න පුළුවන්. මම මේ ළඟදී ડોක්ටර් කෙනෙක් ළඟට ගියා. ඒ ડોක්ටර්ගේ ඩිස්පෙන්සරි තනකරම අර දාලා තියෙන පොඩි බැටරියකුත් හයි කරලා UPS එකකින් කරන්ට් එක ගන්නවා. කරන්ට් ගියපු වෙලාවට ඒක ඉක්මනින් පත් වෙනවා. අන්න අර ව්‍යවසායකත්ව මනසක් තියෙන කෙනෙක්. ඉතින් මං කියන්න ගියේ හැම වෙලාවෙම තියෙන කුතුහලය. පාසල් ශිෂ්‍යයන්ටත් මේක ආවොත් ගොඩක් හොඳයි. කොයි වෙලාවෙත් ඉන්නේ කුතුහලේ. ඒ කුතුහලේ එන්න පුළුවන් ප්‍රශ්න කරන එකෙන්. පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. මොන හරි දෙයක් වුණොත්. ඇයි මේක මෙහෙම උනේ? මොකටද මෙහෙම උනේ? කවුද මේකෙන් ප්‍රතිලාභ වෙන්නේ? මේකට මොකද්ද හේතුව? හැම එකක් ගැනම හොයනවා. ඒක තමයි මේ ව්‍යවසායකත්ව මනසක් තියෙනගේ ප්‍රධානම ලක්ෂණය. තව ලක්ෂණ ගණනාවක් තියෙනවා. අනිත් එක තමයි අපි කියනවා මේ ඉංග්‍රීසියෙන් කියනවා රෙසිලියන්ස් කියලා, ඔරොත්තු දීමේ හැකියාව. දැන් අර තෝමස් ආල්වා එඩිසන්ගේ කතාව මම කිව්වේ 999ක් ෆේල් වෙලත් අතාරින්නේ නැහැ වැඩි. මේ ව්‍යවසායකයත් ඒ වගේ තමයි. බිස්නස් එකක් පටන් ගන්නවා, වෙනතන් අලුත් අදහසක් එනවා, කරන්න යනවා, ෆේල් වෙනවා. ආයෙ කරනවා. ආයෙ ෆේල් වෙනවා. ආයෙ කරනවා. මේක අතාරින්න නැති එක තමයි ලොකුම වැඩේ. කොච්චර ෆේල් වුණත් තමන්ගේ ඉලක්කයට යනවා නම් යන්න පුළුවන්. මේ මනස හදාගන්න පුළුවන් පාසලේ ක්‍රීඩාවක් කරන කෙනෙකුට. පළවෙනි ගේම් එකට යනවා පාර දෙනවා. ඉතින් මේක අර ඔලිම්පික් වල ලස්සන උදාහරණ වගේක් තියෙනවා. මට නම් මතක නැහැ. එයා 20 ගානක්, ඒ කියන්නේ එයාට ඕන වෙනවා ඔලිම්පික් පදක්කම ගන්න. පළවෙනි වතාව ෆේල් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 20කට වැඩි try කරනවා. අන්තිමේ ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා. අවුරුදු 20ක් අතාරින්නේ නැහැ. ඔරොත්තු දීමේ හැකියාව. ඒ කියන්නේ එයා පුළුවන් තරම් අපි කියනවා රෙසිලියන්ස් කියලා, ඕනම දෙයක් වෙන්න ඒකට ඔරොත්තු දෙන්න හැකියාව. මේ මනසක් නැතුව ව්‍යවසායකයෙක් වෙන්න බෑ. මොකද ව්‍යවසායකයා කියන කෙනා ගන්න හැම එකම එකපාර හරියන්නේ නැහැ. ඉතින් මේක මේ මං කියන්නේ බිස්නස් කරන්න නෙමෙයි. ඉස්කෝලේදී පළවෙනි එක ඕනම දෙයකට කියුරියොසිටි එක. හැම එකක්ම ප්‍රශ්න කරනවා. දෙවෙනි එක තමයි අතාරින්නේ නැහැ. ස්පෝර්ට් එකක් දුන්නත් අතාරින්නේ නැහැ. විභාගෙ දුන්නත් අතාරින්නේ නැහැ. මේ පාර ගණන් 37 වෙන්න පුළුවන් ලකුණු. හැබැයි 99ක් ගන්න එක ඔයාගේ වැඩක්. ඔරොත්තු දෙන එක. ඕක එක ගුණාංගයක්. ඊළඟ එක මේ ව්‍යවසායකත්ව මනසක් තියෙන අයගේ වැදගත්ම දේ අපි කියනවා ඇඩැප්ටබිලිටි කියලා. ඇඩැප්ටබිලිටි කියලා කියන්නේ අර අපි කියන්නේ මොකද්ද? වැල යන අතට මැස්ස ගහනවා කියලා. ඒ විදිහට අපි ඇඩැප්ට් වෙනවා කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කොවිඩ් එනවා. කොවිඩ් ආවට පස්සේ අනේ මොනවත් කරන්න බෑ කියලා අතෑරලා දාන්නේ නැහැ. එහෙනම් work from home වලට එනවා. කොවිඩ් නැති වෙනවා. එහෙනම් අලුත් ක්‍රමයකට යනවා. දැන් අපි හිතමු තීරණය කරනවා, මේක ලස්සන කතාවක් තියෙනවා. අර මම මේක ඇත්තටම මේ දුලිත් හේරත් මහත්මයා කියන්නේ ගම්පල අම්බුලුවා විවෘත කරන්න ගියපු වෙලාවේදී ලස්සන කතාවක් කියනවා. මේ අයිලන්ඩ් එකක් තිබ්බලු. ඒ අයිලන්ඩ් එකේ කවුරුත් සපත්තු දාලා නැහැලු. එක සපත්තු වෙන දෙක ඇවිල්ලා කිව්වලු අයියෝ මේකේ සපත්තු විකුණන්න බෑනේ, මේකේ මාකට් එකක් නැහැ කියලා. තවත් සපත්තු වෙන දෙක ඇවිල්ලා කිව්වලු ෂා කවුරුත් සපත්තු දාන්නේ නැහනේ. මම මේකේ සපත්තු දාත් නෙමෙයි, මම මේකේ මේසුත් විකුණනවා කියලා. සෝ අන්න ඒ වගේ ඒ කියන්නේ එයා හිතලා තියෙන්නේ අර ඒකට ඇඩප්ට් කරගන්නවා. තේරුණාද? එයාට ගිහිල්ලා හරියට දුන්නොත් ඔයා මේසුත් දාන්න ඕන කියලා දෙකම දාන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථාව අනුව ඇඩප්ට් වෙන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු මොන හරි දෙයක් අපිට පේනවා. ඒකට අපේ තියෙන එක ගැලපෙන්නේ නැහැ. හැබැයි අපි ඒකට කොහොමද ඇඩ්ජස්ට් වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට මේ යන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තීරු බදු දාගෙන යනවා. ලංකාවටත් අපි හිතමුකෝ ලංකාව අපරායන කරන ඔක්කොටම ලොකු ටැක්ස් එකක් ගහනවා, අපිට යවා ගන්න බෑ. දැන් ඉතින් අඬන්න ඉන්න බෑනේ. එහෙනම් අපි බලනවා ඇමරිකාව බැයි නම් අපිව ගන්න චීනේ ඉන්නවනම් චීනි බලනවා. ඔකට තමයි ඇඩැප්ටබිලිටි කියන්නේ. අර වැල යන අතර මැස්ස ගහනවා කියන්නේ කොහෙද වෙනස් වෙන්නේ? ඒ විදිහට හැදිලා යනවා. අන්න ඒක තමයි හොඳ ගුණාංගයක් වෙන්නේ ව්‍යවසායකයේ. මනසක් තියෙන කෙනෙක්ගේ. අනිත් එක අපි කියනවා self motivation. මේ ව්‍යවසායකත්ව මනසක් තියෙන කෙනා උද්දීපනය කරන්න, එයාව මොටිවේට් කරන්න වෙන මිනිස්සු නැහැ.
අපිම මෝටිවේට් වෙන්න ඕන. ඒ කියන්නේ අපි උදේම නැගිටලා අපිට ටාගට් එකක් අපිම දාගන්නවා. ඒ කියන්නේ කවුරුත් කියනකම් ඔයා උදේ නැගිටලා මේ වැඩේ කරන්න. එහෙම කරාම වැඩේ වෙන්නේ නැහැ. අපිටම තියෙනවා self motivated. ඒ කියන්නේ එයාට තියෙනවා ඉලක්කයක්. එයා දන්නවා මේ මෙතෙන්ට යන්න ඕන මම. මේ ගානට මම යන්න ඕන. දැන් උදාහරණයක් විදිහට විභාගයක් කරන කෙනෙක්ට මට ඒ 10ක් ගන්න ඕන. මේ බලන පුතෙක් හරි දුවෙක් හරි ඒ 10ක් ගන්නවා කියලා හිතන්න. අන්න එයාට මේ මනසක් තියෙනවා නම් එයා හැම වෙලාවෙම self motivated. එයාගේ ඉලක්කේ තියෙන්නේ ඒ 10ක්, ඒ 10ක්, ඒ 10ක්. ඔළුවේ තියෙනවා හැම වෙලාවෙම. මේ self motivated කියන option එක තමයි ව්‍යවසායකයෙක්ගේ තියෙන ප්‍රබලම ගුණාංගය. කවුරුත් බොනවා කිව්වේ නැත්තත් එයා motivated. එයා ඔටෝම නැගිටිනවා. අන්න ඕක තමයි තව ගුණාංගයක් තියෙන්නේ. අනිත් එක වැදගත්ම එක තමයි problem solving skill කියලා කියනවා අපි. එයාට ප්‍රශ්න විසඳන්න පුළුවන්. එහෙම තියෙන කෙනා මොනවා හරි දැන් කෙනෙක් ඇවිල්ලා බැනලා ගියොත් ඔහේ පාඩු ඉන්නේ නැහැ. බැනලා ගියොත් එයා බලනවා බැන්නේ ඇයි. තව පාරක් බලින්න පුළුවන්ද? එක්ක ගහනවද? ගැහුවොත් මට මොකද වෙන්නේ? මොකක් හරි කරලා ප්‍රශ්නේ විසඳනවා. ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැහැ. දැන් මං කිව්වා අර ඇඩැප්ටබිලිටි කියලා. අර චීනෙන් ගේනේ ඇමරිකාවෙන් ගේන්න දෙන්නේ නැත්නම් කොහෙද යන්නේ? හැම වෙලාවෙම දැන් ව්‍යවසායකයෙක් වුණාට පස්සේ එයාගේ දවසම තියෙන ප්‍රශ්න විසඳන්න. අපිට තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ උදේ නැගිටපු වෙලාවේ ඉඳලා හරි ඊට පස්සේ එක්කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. අයියා මේක අහනවා. ඒකට උත්තර දෙන ගමන් එම්ප්ලොයි කෙනෙක් ඇවිල්ලා කියනවා තව කෙනෙක් මේක කරන්න ඕන. ඒකට උත්තරයක් දෙන්න ඕන. ඒකිනුට තව එකක් එනවා. එතකොට තව රාජ්‍ය ආයතනයකින් කතා කරලා මේක ඉල්ලනවා. ඒ අතරතුර තව ප්‍රශ්නයක් එනවා. කොහොම ප්‍රශ්න 60ක් 70ක් එනවා. මේ ඔක්කොටම උත්තර හොයන්න පුළුවන් හැකියාව තියෙන්නත් ඕන. ඉතින් එහෙම නැති අය මේකට එන්න එපා කියලා අපි කියන්නේ. මොකද හරි අමාරුයි. ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි ප්‍රධානම වැඩක් වෙන්නේ. ඔන්න ඔය ගුණාංග ටික තියෙනවා නම් ව්‍යවසායකත්ව මනසක් හදාගන්න පුළුවන්. ඉතින් මේ ව්‍යවසායකත්ව මනසේ තියෙන මූලික ලක්ෂණ වලින් අපිට එදිනෙදා වැඩ කටයුතු වලට යොදාගන්නේ කොහොමද? ඔව් දැන් හොඳ ප්‍රශ්නයක්. දැන් මම ගොඩාක් දේවල් කියවුවානේ. කියවුවට ඔය ඔළුවට යන්නේ නැහැ. දැන් මම කියන්නම් මේක අද ඉඳලම කරන විදිය. ඔකනේ ප්‍රායෝගික දේ කියන්නේ කොහොමද කරන්නේ. පළවෙනි එක තමයි මේ පුළුවන් තරම් ලෝකෙ දිහා බලන්න. අපි කියනවා මේකට ඔබ්සර්ව් කරනවා කියලා, නිරීක්ෂණය කරනවා කියලා. ඒකලා මේ ලෝකේ වෙනස් විදිහට දකින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අපිට අවස්ථාවන් පේනවා. අපි ඔබ්සර්ව් කරනවා කියලා කිව්වේ මම කිව්වේ හැම වෙලාවෙම බලන්නේ අපි බලනවා මෙතන අවස්ථාවක් තියෙයි කියලා. හැම එකම දකින්න එහෙමයි අපිට. මෙතන මට කෙනෙක් බැනලා ගියා. බැනපු ගිය අවස්ථාවක් තියෙනවද මට? ඒක තමයි බලන්නේ. මම විභාගේ ලකුණු 20යි. මේකේ අවස්ථාවක් මට පේනවා. මොකක්ද අවස්ථාව? එක්ක මම දිගටම මිස් ගන්නවා. හරි? එහෙම නැත්නම් මේක වැඩි කර ගන්නවා. අන්න අවස්ථාව. ඒකල මේක වෙනස් විදියට හිතන්න ඕන. දැන් ඩිෆරන්ට්ලි හිතන්න මම කිව්වනේ කරන්න. ඒකට පොත් කියවන්න කිව්වා මම ගොඩක් දේවල් කිව්වා. පළවෙනි එක තමයි අද ඉඳලා පටන් ගන්න ලෝකේ තියෙන හැම දෙයක් ගැනම වෙනස් විදියට දකින්න. මිනිස්සු කියනවා නම් මෙහෙම කරන්න බෑ කියලා මට පුළුවන් කියලා හිතන්න. කෙනෙක් කියලා කියනවා නම් උඹ නම් මහ මෝඩෙක් කියලා මම මෝඩෙක් නෙවෙයි කියලා හිතන්න බලන්න. හරි? ඒ කියන්නේ පුළුවන් තරම් කියන දේට වඩා අනිත් එක හිතන්න බලන්න කියන්නේ අපිට කරන්න පුළුවන් කියලා ඒ වැඩේ හිතන්න. දෙවෙනි එකට තමයි ඔයාටම චැලෙන්ජ් කරගන්නවා කියන එක. මම කිව්වේ self motivate කරනවා කියලා. ඒ කියන්නේ අපිට කවුරුත් ඇවිල්ලා ටාගට්ස් දෙන්නේ නැහැ. ටාගට් හදා ගන්න ඕන අපිමයි. දැන් ඔයා හිතනවා නම් මම ඇමරිකාවේ ගිහිල්ලා සිලිකන් වැලි වලට ගිහිල්ලා අලුත් දේවල් ඉගෙන ගන්නවා කියලා වට කරන්න පුළුවන්. චැලෙන්ජ් එක කරන්න ඕන ඔයාමයි. ඉස්කෝලේ ටීචර් කිව්වොත් එහෙම මෙතෙන්ට යනවා කියලා ඒක වැඩක් වෙන්නේ නැහැ. ගෙදරින් කිව්වා කියලා ඒ වැඩක් වෙන්නේ නැහැ. තමන්ට චැලෙන්ජ් කරගන්න ඕන. ඒ චැලෙන්ජ් එක උඩ තැනක තියන්න ඕන. සමහරවිට ඔයා දැන් අපි දැක්කා ලංකාවේ ගොඩක් ශිෂ්‍යයෝ ලොකු කම්පනීස් වල වැඩ කරනවා. ඒගොල්ලෝ පයිලට්ලා වෙනවා. ඒගොල්ලන්ගේ තිබුණු චැලෙන්ජ් එකක්. ඒගොල්ලන්ට චැලෙන්ජ් කරගෙන තියෙනවා මම මෙතෙන් යනවා කියලා. දෙවෙනි වැඩේ ඔය වැඩේ. තමන්ට චැලෙන්ජ් එකක් කරගන්න ඕන. තුන්වෙනි එක තමයි learn from failure කියලා අපි කියනවා. පෙරදෙන්න එතන තමයි අපිට දිනන මාවත තියෙන්නේ. එතන තමයි අපිට කියන්නේ මට වැරදුනේ මේකයි හදාගන්න කියලා. විභාගේ ලකුණු අඩු වෙන්න තමයි මම ගොඩක් කැමති. මොකද එතකොට තමයි ළමයාට කාලේ තිබුණොත් ඒක හදාගන්න. ඉතින් මම කිව්වේ අපි ෆේල් වෙලා තියෙනවා නම් යම් තැනකදී ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අර තමන්ට චැලෙන්ජ් කරගෙන ෆේලියර් එකක් වෙලා තියෙනවා නම් ඒක මොකද්ද කියලා බලලා හදාගත්තා නම් අපිට ගොඩක් දේවල් දෙන්න පුළුවන්. ඉතින් බිස්නස් ඇඩ්වයිසර් channel එකේ මම ගොඩාක් ඉන්ටර්විව්ස් කරලා තියෙනවා. මට මතක් වෙනවා මේ වෙලාවේ මම ඉන්ටර්විව් එකක් කරනවා මේ වෙනකොට එක්සත් රාජධානියේ එහෙම නැත්නම් එංගලන්තයේ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෙක්
අපේ ඔෆිස් එක්ක වැඩ කරන ළමයෙක් එංගලන්තේ එයාට ටොයිලට් එකට දෙන්න නම් එයා ගිහලා හොදනවා. දැන් ලංකාවේ එහෙම නැහැනේ. අපේ එක්කෙනෙක්ට කියන්නකෝ පොඩ්ඩක් ටොයිලට් එකට වතුර එකක් ගහන්න කියලා. පහුවද අස් වෙලා යයි. ඒ වුණාට එයා එංගලන්තේ ගියොත් එයා ඒක කරනවා. අපි හර්ෂ රත්නායකගේ ඉතින් හර්ෂගේ කතාව ඇහුවොත් එහෙම හර්ෂ කොච්චර ෆේල් වෙලා තියෙනවද කියලා කිව්වොත් මුල් කාලේ එයා මුලින්ම බයිසිකල් එක ගිහිල්ලා පත්තර විකුණනවා. පත්තර විකුණලා තමයි සල්ලි හොයාගන්නේ. ඊට පස්සේ තමයි එයා අද වෙනකොට ලන්ඩන් වල මේ අපි කියනවා රීසයික්ලින් කරනවා. කියන්නේ ගොඩක් ටවුන් ඒ කියන්නේ ලන්ඩන් වල තියෙන අපද්‍රව්‍ය රීසයික්ලින් කරන ව්‍යාපාර ආයතනයක අද ප්‍රධානියක් වෙලා තියෙනවා. ඉතින් අර ෆේල් වෙච්ච හින්දා තමයි ඔහු එතෙන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ හැම ෆේලිය එකක් කියලා කියන්නෙම එතන ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් මට මතක් වෙනවා තවත් එකක් මට මේ සංජීව වික්‍රමනායක කියලා කියන්නේ ඊවිස් ආයතනයේ ප්‍රධානියා ඔහුත් එක්ක කරපු ඉන්ටර්වියු එකේදී ඔහු කියනවා ලංකාවට පුළුවන් නම් ඇවිල්ලා අවුරුදු 5ක් බිස්නස් එකක් කරලා බිස්නස් එක වහන්න. එතකොට ඒ ඉගෙන ගන්න දේවල් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ගන්න උපාධිකට වඩා වැඩි කියලා. ඒ කියන්නේ ලංකාවේ අවුරුදු 5ක් ව්‍යාපාර කරන එක එච්චර අමාරුයි. ෆේල් වෙයි. හැබැයි ඒ ෆේලියර්ස් තමයි අපි කියනවා ඉංග්‍රීසියෙන් හොඳ මේ කියමනක් තියෙනවා ෆේලියර්ස් ආർ ද පිලර්ස් ඔෆ් සක්සස් කියලා. ඒ කියන්නේ අපි පරාජය වුණා නම් ඒව තමයි අපිට උදව් වෙන්නේ අපේ ජයග්‍රහණයට කියන එක. ඒ වගේම තමයි තව වැදගත්ම එකක් තමයි මේ පොසිටිව් හැබිට්ස් හදාගන්න ඕන කියන එක. අර දැන් මේ දවස්වල සින්දුවකුත් යන්නේ උදේ නැගිටින්න සඳට ඔෆිස් යන්න මට කම්මැලි මදින්න වැඩට යන්න මට කම්මැලි කියලා. එහෙම යනවනේ දෙක. ඔව් TikTok එකේ එහෙම යනවා සින්දුවක්. ඒක කියන්නේ කම්මැලි. දැන් ඕක හැමදාම කියන්න ගියොත් ඔයා ඔටෝමැටිකලි කම්මැලි වෙනවා. හරි. ඒකින්ද අර මේ පොසිටිව් හැබිට් හදාගන්න ඕන. තමන්ට චැලෙන්ජ් කරගත්තට පස්සේ උදේ නැගිටින එක කියන එක තමන්ගේ ටාගට් එක. එතකොට හැරවනකන් ඉන්නේ නැහැ. අපි උදේම නැගිටිනවා. ඒ කියන්නේ අපි අපිට චැලෙන්ජ් එකක් කරගෙන තියාගන්නකොට අර හැම වෙලාවෙම ධනාත්මක හැබිට්ස් එහෙම නැත්නම් අපි කියනවා පුරුදු තියෙනකොට ඔටෝමැටිකලි මේ වැඩේ වෙනවා. ඉතින් ඒක හදාගත්තා නම් මේ ව්‍යවසායකත්ව මනසක් කියන එක නිකම්ම හැදෙනවා. ඉතින් ඕක තමයි අපිට කරගන්න ඕනේ. ඉතින් මං අද ගොඩක් දේවල් කිව්වා. ඒ වගේම සරලම සංක්ෂිප්තයේ අද දවසේ තුලද ගත්තොත් මේක අද ඉඳලා පටන් ගන්න පුළුවන් තරම් පොත් කියවන්න. දෙවෙනි එක පුළුවන් තරම් ස්පෝර්ට්ස් කරන්න. තුන්වෙනි එක ෆිල්ම්ස් බලන්න අම්මා තාත්තා කැමති වෙන්නේ නැති වෙයි මම මේ කියන කතාවට. හැබැයි ළමයින්ට ගැලපෙන ෆිල්ම්ස් තියෙනවා වෙනස් විදිහට හිතලා කරන වැඩ. අන්න ඒ වගේ දේවල් බලන්න. මේ හැම එකෙම ගොඩක් අත්දැකීම් වෙනවා. ඒකත් එක්කම අද ඉඳලා ලෝකෙ වෙනස් විදිහට දකින්න බලන්න. හැම එකකම ඔපචුනිටි එකක් දකින්න. හැම එකකම ඔපචුනිටි එකක් තියෙනවා. ඒ ඔපචුනිටි එකත් එක්ක තමන්ට චැලෙන්ජ් කරගෙන පොසිටිව් හැබිට් තියාගෙන ෆේල් වුණොත් ඒක තමයි හොඳම රීසන් එක කියලා හිතලා වැඩ ටික කරයි යන්න. ඉතින් මං හිතනවා ඔයාට පාසල් ශිෂ්‍යයන් විදිහට අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් අපි ආයෙත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.